දැන් නම් සියල්ල ඉවරයි. මම මේ ඔක්කොම අත්හරින්න යන්නේ. මං ජීවිතේ වැරදුනා. මෙහෙම ඔයාට හිතෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට. ජීවිතේක වෙලාවක අපිට හිතෙනවා දැන් නම් හැමදේම ඉවරයි කියලා. රස්සාව නැති වෙන්න පුළුවන්, අර්ථය සත්‍ය නැති වෙන්න පුළුවන්, විශ්වාස කරපු අය අපිව දාලා යන්න පුළුවන්. ඒ වෙලාවට අපිට හිතෙන්නේ අපි පෙරදුනා කියලා. හැබැයි ඇත්තම පරාජය මොකක්ද දන්නවද? අපි උත්සාහ කරන එක නතර කරන එකයි. ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා, හරි ලස්සන ෆිල්ම් එකක්, සූර රිපෝටර් කියලා. ඒ ෆිල්ම් එකේ සූර්යා වගේ අතේ සතේ නැතුව එයාපෝට් එකේ හිටපු වෙලාවෙත් එයා පෙරදුනේ නැහැ. මොකද එයාගේ හීනය එයා ඇතුලේ ජීවත් වුණා. අන්න ඔයාට තේමයි. අද ඔයා ඉන්න තැන ගොඩක් නරක වෙන්න පුළුවන්. හැබැයි මේක ඔයාගේ ජීවිතේ එන්ඩින් එක නෙවෙයි. මේක ඔයාවම හදාගන්න යන process එකක් විතරයි. කවුරුත් ළඟ නැහැ කියලා දුක් වෙන්න එපා. As long you have yourself, you have somebody. ඔයාට ඔයාව ඉන්නකම් ඔයා තනි වෙලා නැහැ. ඔයා ගැන විශ්වාස කරන තාක්කල් මේ ලෝකේ කිසිම කෙනෙක්ට ඔයාව වටන්න බෑ. හැම උදෑසනක්ම ඔයාට ලැබෙන අලුත් අවස්ථාවක්. ඔයා කන පෙටින් ඉන්න හැම තත්පරයක්ම ඔයාට දිනන්න පුළුවන් අවස්ථාවක්. එහෙනම් ආයෙ පටන් ගන්න මේ පාර කලින්ට වඩා වේගයෙන්, කලින්ට වඩා පැහැදිලිව. ඔයාගේ ජීවිතයේ ඔයා මුණ දුන්න අමාරුම කාර්යය මොකක්ද? ඒකෙන් ඔයා ගොඩාවේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒක තව කෙනෙකුට ලොකු අයියක් වෙයි. එහෙනම් පරාජය කියන්නේ පාඩමක් විතරයි. ඒක අවසානයේ නෙමෙයි. ජය වේවා.